ආයිබෝන් අද අපි එකතු වෙලා ඉන්නේ සිලෝන් බුකින් වෙබ්සයිට් එක නිර්මාණය කරපු සිලෝන් බුකින් ටීම් එකත් එක්ක. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා දෙන්නවා. ආයිබෝන්. ඉතින් සේනටම කලින් අපිට කියන්නකො මේ සිලෝන් බුකින් කියන්නේ මොකක්ද? අපිට මේක කොහොමද යූස්ෆුල් වෙන්නේ කියලා අපිට පොඩි හැඳින්වීමක් දෙන්න සිලෝන් බුකින් ගැන. ඔකද මම ඔයාලට සරලව කියන්න. සිලෝන් බුකින් අපි ඇත්තටම AI තාක්ෂණය ඔස්සේ ඉදිරියට යන ඇඩ්වර්ටයිසින් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේ සිලෝන් බුකින් කියන වෙබ්සයිට් එක හැදුනේ කොහොමද? මොකක් පදනම් කරගෙන මොකක් නිසාද මේ වෙබ්සයිට් එක හැදුනේ කියලා කිව්වොත්? ඔව්. ඇත්තටම මේ වෙබ්සයිට් එක හදන්න මූලික වෙච්ච ප්‍රධාන හේතුව තමයි අපේ රටේ ඉන්න දක්ෂ ව්‍යවසායකයෝ ඉන්නවා, නිෂ්පාදකයෝ ඉන්නවා. මේ ගොල්ලන්ගේ තියෙන ප්‍රොඩක්ට්ස් එළියට යවා ගන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි මේ හොඳ ප්‍රොඩක්ට්ස් ගන්න මිනිස්සු ඉන්න ඕන තරම්. නමුත් ඒ ප්‍රොඩක්ට්ස් ඒගොල්ලන්ට හොයාගන්න විදිහක් නැහැ. එතකොට අපි මේ කරන වැඩේ තමයි මේ ව්‍යවසායකයන් සහ පාරිභෝගිකයන් අතර බ්‍රිජ් එකක් හදලා දීලා තියෙනවා මේගොල්ලන්ට කනෙක්ට් වෙන්න. ඕක තමයි අපි ඇප් එකෙන් කරන ප්‍රධානම දේ. ඉතින් මේ දැන් අපි මේ සිලෝන් බුකින් කියන වෙබ්සයිට් එකෙන් කනුදෙරුවකරුවන්ට ලැබෙන වාසි මොනවද? ඇයි ඒගොල්ලෝ මේ වෙබ්සයිට් එක යූස් කරන්න ඕනේ යාලගේ වැඩවල? ඒක ගැන පැහැදිලි කිරීමක් කරොත්. හොඳයි කවුදවා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මෙතනදී. දැන් හිතන්න අපේ රටේ ඉන්නවා දක්ෂ ව්‍යාපාරිකයෙක්. එයාගේ හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙනවා. එතකොට මේ ප්‍රොඩක්ට්ස් ටික ලෝකෙට අරගෙන යන්න නම් මොකද්ද කරන්න වෙන්නේ? සියලු සමාජ ජාල මාධ්‍යවල ඔයාගේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික ලිස්ට් කරන්න වෙනවා. එතකොට ඒකට ලොකු කාලයක්, ලොකු ශ්‍රමයක් වැය වෙනවා. අපේ වෙබ්සයිට් එකෙන් කරලා දීලා තියෙන වැඩේ තමයි ඔයාට තියෙන්නේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව විස්තර ටික අපිට කියන්න විතරයි. ඒ සියල්ලම රටවල් 150ක් ආසන්න ප්‍රමාණයක් පුරා අපි මොකද්ද කරන්නේ? ප්‍රචාරය කරලා දෙනවා අපේ AI බොට් හරහා. ඒ වගේම තමයි අපේ පාරිභෝගිකයන් වශයෙන් ඉන්න අනිත් කොට්ටාශය තමයි මෙම ප්‍රොඩක්ට්ස් මිලදී ගන්නා පිරිස. එතකොට මිලදී ගන්නා අයට අපේ වෙබ්සයිට් එකේ ලිස්ට් කරලා තියෙන දහස් ගාණක් ප්‍රොඩක්ට් අතරින් AI බොට් හරහා අසුරු සැනකින් හොයාගන්න පුළුවන් තමන්ට ගැලපෙන නිවැරදිම ප්‍රොඩක්ට් එකක්. මම මේ අහන්න හැදුවේ මොකක්ද මේ AI බොට්? අපි කලිනුත් දැක්කා වීඩියෝ එකක් දැක්කා අපි AI බොට් ගැන යනවා ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මොකක්ද මේ AI බොට් සිලෝන් බුකින් ළඟ තියෙන්නේ? ඔය ඇත්තටම මේ AI බොට් ගැන කතා කරද්දී ඔයක කතා කරන්න හොඳම කෙනා මම නෙවෙයි. ඒතකොට මේක කතා කරන්න හොඳම කෙනා තමයි අපේ අවුරුදු 15ක් වයසේ තියෙන මේ බොට් හදන්න දායක වෙච්ච අපේ යොවුන් ව්‍යවසායක තෙනුල තමයි මේ ගැන කතා කරන්න සුදුසුම. අවුරුදු 15ක් වයස ඇති. ඉතින් තෙනුල අපිට මොනවද ඔයාලට කියන්න තියෙන්නේ මේ බොට් ගැන? ඔව් ඉතින් මේක ශ්‍රී ලංකාවේ හදපු AI මොඩල් එකක්. මේකත් අනිත් ලෝකෙ ප්‍රසිද්ධ හැමෝම දන්න AI මොඩල් එකක් වගේම තමයි. හැබැයි මේක ශ්‍රී ලංකාවේ හදපු නිසා ලංකාවේට මේක භාවිත කරන්න ලේසියි. මොකද මේත් එක්කවට ලේසියෙන් සිංහලෙන් චැට් කරන්න පුළුවන් නිසා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම මෙයාලව වාට සර්ච් කරගන්න පුළුවන්, ෆිල්ටර් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතුවොත් මට අනුරාධපුරයට යන්න ඕනේ කියලා. මෙයා ඔයාලට ඕනේ හොටෙල්ස්, නවතින්න ඕනේ තැන්, අන්න ඕනේ තැන්, ඒ ඔක්කොම වාට තියෙන තැන් එකම හදලා දෙනවා. ඉතින් අපිට කියන්නකො මේ AI බොට් එකේ තියෙන තව මොනවද ෆීචර්ස්, අපිට තව මොනවද මෙයාගෙන් කරගන්න පුළුවන්, මොනවද අපිට ඉස්සරහට එන අප්ඩේට්ස් මේකට? ඒ ගැන කතා කරොත් අපි. ඔව් ඉතින් මේ බොට් එකෙන් අපි හිතමුකෝ ටූරිස්ට් කෙනෙක් ඇවිල්ලා ලංකාවට එන්න මොනවා හරි අහුවොත් එයාගේ ලැන්ග්වේජ් එකෙන් බොට් එයාට උත්තර දෙන්න පුළුවන්. ඒකෙන් මේක ලැන්ග්වේජ් 140කට වැඩි සපෝට් නිසා. ඒ වගේම අපි මේ ඩෙවලොප් කරලා දැකපු දෙයක් තමයි මේ බොට්ගේ සිකියුරිටි එක. ඒ නිසා අපි මේක පොඩි ළමයෙකුට දෙන්න පුළුවන් විදිහට සේෆ් විදිහට හදලා තියෙන්නේ. එතකොට ඔය මූඩ් එකක් එයාට දාලා දුන්නාම ඒකට පාස්වර්ඩ් එකකුත් දාන්න පුළුවන්. ඒ පාස්වර්ඩ් එක දැම්මහම එයාට ඒ පාස්වර්ඩ් එක නැතුව ඒ මූඩ් එකෙන් තව මූඩ් එකකට වෙනස් කරගන්න බෑ. ඉතින් අපි මූඩ්ස් ගැන කතා කරොත් මේකේ මූඩ්ස් 15කට අධිකව තියෙනවා. ඉස්සරහට තවත් ජෙන් වලදී අප්ඩේට් වල තියෙන තවත් වැඩි වෙනවා. එතකොට මේ මූඩ් එකෙදි හිතන්න බෑ ස්ටඩි මූඩ් ගත්තොත් ඔය එක සිලෙක්ට් කරන් හිටියොත් ඔයාලට උත්තර ගන්න පුළුවන් ස්ටඩි එකට අදාළ විතරයි. ඒක යා ප්‍රශ්නෙත් එක්ක උත්තරේ දෙන්නේ නැහැ. ඔයාට එයාගේ ප්‍රශ්නේ විතරයි ගන්න පුළුවන්. උත්තරේ ගන්න එයා ඔයාට ඒක ස්ටෙප් බයි ස්ටෙප් වෙනම කියලා දෙනවා. ඔව් ඉතින් අපි හොඳ කතාබහක් යෙදුනා අපේ සිලෝන් බුකින් වෙබ්සයිට් එක ගැන, ඒ වගේම සිලෝන් බුකින් AI බොට් එක ගැන. ඉතින්
තව ඉස්සරහට තියෙනවා මේකේ හොඳ ෆීචර්ස් ටිකක් එන්න, අප්ඩේට් ටිකක් එන්න. ඉතින් ඒව ගැන දැනගන්න. ඉතින් මේ වගේම එපිසෝඩ් එකකින් හමු වෙමු. එහෙනම් සුබ දවසක්.